එහෙනම් කට්ටියන එකතු වෙන්න. හොඳ හිතන්නේ. තා කිලෝමීටර් කීයක් යන්න කියලා? ආරෝනේ. දුරම ඉන්නේ. ඇරබික් ගියක් කියලා කියන්නේ මේක. හරි. හා යාළුවනේ. අද අපි දුවනවා. අද කරන්නේ දුවන එක කරන්නේ. එන. ඇතුළේ ඉන්න. අපි එළ ඉන්නේ බීච් එකට. වෙනත් දැන් යටියට. හරියම දිලාවේ. 2 කිලෝමීටර් ගානක පොඩි ජොගින් එකක් ගියා. පැත්ත අර පැත්ත වගින්න කෙනක වගින්න ආලුනේ අපි වට අමාරුයි මේ අද සන්සයිඩ් එකත් මා ලස්සනයි view එක නා අයියෝ බාණ්ඩ පටාතලා තියෙන්නේ මාර මහන්සි දිව්වා තව 3 කිලෝමීටර් ගණන් යන්න බෙද දුවනවද ඒ දිනක බෙදුවේ එහෙනම් පටන් ගමුනේ එච්චක අලෝනේ ඇවිල්ලා තියෙන බීච් එකට ගන්න ඕනේ මේ ලංකාවේ කුඹල් ගල් වගේ තියෙන්නේ මාර ලස්සනයි මේ සයිඩ් එක මාර ලස්සනයි අලෝනේ මේ සයිඩ් එක සිමින්ති හදින්නේ වට ලස්සනයි එහෙනම් අපි ආයෙත් පණන් උදුවන්න එලගිරි එහෙනම් දුවමු දුවන්න යන්නේ එහෙනම් කට්ටියන එකතු වෙන්න හොඳ හිතන්නේ තා කිලෝමීටර් කීයක් යන්න දිනවද අර හිතන්නේ නෑ මේ මේකෝත් හතර යන්න ඕනේ මාර දෙවිලා කියන්නේ දින කාලෙන් දීව මේ රඳුර නෑ නේ අර බික්කියුන් ගෙවල් වතන්දුර වතන් ලොකු නෑ මේ ගහන සමහරුන් ඉන්නවා මේ වගේවා නැත්තම් මේ වගේව මොනවාද සමහරුන් හදනවානේ ඇරබික් ගියක් කියලා කියන්නේ මේක ඇරබික් ටයිප් එකේ උන් තියනවානේ මේ වගේ ඇරබික් එක ඒ ඇරබික් ගෙවල් නේ මේ නෑ මේක හොටෙල් එකක් හොටෙල් එකක් නේ මට ඇරබික් එක හදන මේ වගේ සුපිරි ගෙවල් නෑ Dubai beautiful ලස්සනයි හරි මාර ලස්සනයි බලන්න මේ පොඩි කට්ටිය දුවනවා අදල් එක පොඩි කෙල්ලෝ එච්ච බැච්ච වගේ උන් යෝ යාළුවනේ ඒවා අපි මේ දුවන ගමන් ඉන්නේ එනගෙම දිලා ටිකක් දුර ආවා බලන්න බීච් එකයි තියෙන්නේ මාර ලස්සනයි පොට්ටේ නම් මාර ලස්සනයි මාර ලස්සනක් තියෙන බලන්නේ කට්ටිය දුවනවා විත් මේ ඇවිදිනවා අපි වෝකින් කරනවා කට්ටිය දුවනවා අපි වෝකින් කරනවා යාළුවනේ ඊට පස්සේ උන් දෙන්නේ මම පිස්සුද කොහෙද එතන මම දුවන්නේ ඉතින් ඉතින් නේ අරවතට යන්න බෑනේ ඉතාලේ චාර්ටර්නේ ඉතින් මේ වගේ දෙක මාර අමාරු දුවන්න අවුරුදු ගානකින් දුවන්නේ පිල්ල ඉන්නේ පිල්ල ඉන්නේ දැන් ඔය ඔක්කොම ආතර දන්නේ සුද්ධිය පාව නෑ පාඩුවේ ගියා නෑ පාඩුවේ අර වහන්සලා ගියා
අර ලංකාවෙම පිළිලුවේ නෙප්පුවෙම තමයි ඔක අත ගන්නවා වගේ. කිසුවත ගන්න. පිල්ලු හුත්තියෝ ලයිට් ආවා අයියා. ඒක කියන්න බෑකෝ. මෙහෙනම් අපි ඉස්සරහට යන්. අපිට කරන්න තියෙනවා. ඉස්සරහට කියලා සුත්තිරියා පෙන්නන්න. ඉතින් පෙන්නන්න. සංගි කැලි. එරි කොට කැලි. දැන් කට්ටිය බලන්න. නතර කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න. ෂෙයා පාරක් දාන්න කට්ටිය මෙහන් දැන් ජය වේවා. හරිනේ. දුණක මං ඉන්නේ. වට්ටම වගේ. කකුල් දෙක ගිනි ගන්න වගේ. අමාරුවක් තියෙන දුවනේ. මගේ තේ දුවනේ යාළුවට නම් අමාරුවක් නැහැ. ඌන. මම ඉතින් පොඩි කාලේ ඉඳලා මරදන් දුවනේ ගානේ. ඒක නිසා උදව් කරන්නේ නැත්තේ. මට නම් පට්ට අමාරුයි. බොරු කියන්න ඕනේ නැහැ. පට්ට කටක් කන්නේ. ඌ දුවනවා. මම ගාටනවා. ඌ දුවනවා මම ගාටනවා. අම්බෝ. බලන්න ඉන්න. අපි දුවන එක ආතල්ලකේ. අපි නම් දුවනවා. අල්ලන් ඉන්න මට ෆෝන් බර කියන්න ඕනේ නැහනේ. අපි නම් යනවා බීච් එකට. එන අපිට කොමින්ට අන්නේ දුමු. අපි වෙන බීච් එකට ආවා. යාළුවනේ ඔන්න නම් අපි වොකින් කරලා බීච් එකට ආවා. ෆල්ට අතල දැම්මේ. එද දිව්වා. හරියටම කිලෝමීටර් 5ක් කියලා දුවන්නේ අපි ඔන්න. වැඩි දුවන්නේ නේද? සාමාන්‍යයෙන් කිලෝමීටර් 5ක් කියලා මං හිතන විදියට. මේ දැන් ඉතින් අපි දන්නේ බීච් එක පොඩ්ඩක් එක්සර්සයිස් පාරක් කරලා බලමු මොනවද ගන්න කියලා. කට්ටිය බලන් ඉන්න අතලගේ. විකරම් බලන් ඉන්නේ නං. එලකිරි ජය. මොකක්ද දන්නේ? ඉතින් ඉන්න අතලගේ ඉන්න. එතන දෙන්නේ අමුතෙන් විදියට. යන්න දෙන්නේ යාළුවනේ. හරි දන්නේ. අපි එන එහවතර ඒක යන්න දෙන්නේ නැහැ මම හිතන විදියට. හරි දන්නේ. කවන්නේ. බීච් එකේ දුවන මාර මාතල්නේ. දුවන්න බෑ ඔය. බීච් එකේ දුවන්න බෑනේ. අයියේ. මාර මාසෙනේ. අයියේ මට දුවන්න බැරි. අයියෙන් දුවන්න බෑ වෙලින් දුවන්න බෑ. අයියන්න කට්ටිය. මේ කට්ටිය ස්තූප හදලා අරුණ දුවනවා අරේ. පේනවද දන්නේ නැහැ. උඩ තින් දුවන්න පුළුවන් උ දුවනවා. අපිට බෑ ඉතින් දුවන්නේ අයියෙන්. අපි ඉතින් අතල්ලක යනවා. කට්ටිය ආවි ඉන්නවා. මම ලයිෆ් ගාඩ් අයියලා ඉන්නවා අපි බලා ගන්න. අපි අතල්ලක යනවා. අපිට අමාරු දුවන්න. ඒ නිසා අපි මේ ඇවිදිනවා. යාළුවනේ. බලන්න අපි න කඩේ නාන්න හිතන් ඉන්නේ. පුළුවන් වුණොත් නානවා. නැත්තම් නාන්නේ නැහැ ඉතින්. කමන්නේ. බලන්න පිට පස්සේ ලයිෆ් ගාඩ් අයියලා ඉන්නවා අපි බේර ගන්න. ගෙන්නික බේර ගන්න ලයිෆ් ගාඩ් අයියලා ඉන්නවා. එහෙනම් සෙට් වෙමු. ඊළඟ කැලේ අරුම මෙතනනවා. අරුම පිස්සෙක් වගේ දුවනවා. පිස්සෙක් වගේ දුවනවා පිස්සෙක් වගේ. මම පිස්සෙක් වගේ වීඩියෝ කරනවා. මේ ඉතින් බලන්න view එක කොහොමද කියලා. මම ලස්සන view එකක් තින්නේ. අද දවස ටිකක් බැයි. බලාකුළු දවසක්. ඉතින් අවුලක් නැහැ. මේ සයිඩ් එක අපි දුවනවා. අනේ දුවන්න බෑ ඔයි මට මේ ඉතින් තියෙන්නේ. දුවන්න ඉතින් නැහැ මාර්ගයස්සේ කියන්නේ ඒකනේ. කොහොමද අපි එන? ඉතින් අපි එහෙනම් ඇවිදිමු. ඒලගිරි යාළුවෝ එහෙනම් කට්ටියෙන් බලන්න මම මෙයා වැඩිතරේ හංගලා තියන්නේ එනගේ මන්දිලා පොරව හැංගුවේ පොරව කියනවා දැන් පොඩක් එළියට කණින් කියලා අමාරු කියලා කියන පොර මන්නම් ගන්න නැති මු එළියට මේ තව පොඩක් එළියට පුදින් කොහොම මේ එහෙනම් කට්ටියම පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන මොකද්ද මම කරන්න ඕනේ කියලා මට නම් තේරෙන්නේ නැහැ මට මොනව කරන්නද කියලා මේ පොඩ්ඩක් ඉතින් මූණ වහන්න කිව්වා මොකද මේ නහයට වැලියයි කියලා බයි මම ගහුවා ඉතින් පොඩ්ඩක් පවුනේ ඉතින් මොනව කරත් මේ ඔට එන්න බෑ ගොඩ එන්න බෑ මොනවා කරත් හෙල්ලෙන්න බැරුව ඉන්න ඔය කඩාගෙන එන්න කිපුළුවන් කී හිටිය වංග උඩ නම් වරෙන් කියලා එන්න බෑ මේ වතුර ටිකක් දෙමුද මොට පොඩ බලන්න වතුර ටිකක් දෙමුද දෙන්නේ නැහැ පුතේ වතුර පුළුවන් නම් වරෙන් කඩාගෙන අර හෙල්ලෙලා පොඩ්ඩක් එහෙම මොකද එන්න පුළුවන් වගේ ඌ එන්නේ නැද්ද මන් දන්නේ නැහැ කමන්නේ මේ අපි එහෙනම් තව ටිකක් කියලා බලමු එහෙනම් යාළුවනේ මම බලාගෙන ඉන්න ලයික් එකක් එහෙම දාන්න
මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා දාගෙන යන්න. මේ ඉතින් එහෙනම් තව ටිකක් කියලා හොම ඉන්න. කොහොමත් තව විනාඩි 5ක් 10ක් මෙයා තියෙනවා. ඊට පස්සේ මගේ chance එක. මේ දැන් එහෙනම් මගේ chance එක පටන් ගන්න දන්නේ. එහෙනම් පටන් ගමු. එහෙනම් කට්ටියම බලාගන්න. මං හාරනවා යකෙක් වගේ මම හැරුවා. ඉතින් කොහොමද මේ මම බලාගන්න මම වහපු විදිය මෙයා මගේ chance එක දැන් ඇවිල්ලා තියෙන්නේ. මට නම් අවුලක් ගියේ නැහැ කොහොමද මේ මම ඉතින් කලින් ඉතින් මම වැහුවනේ. මම දන්නවා ඉතින් මේ ඉන්න විදිය. මම කර පට්ට අමාරුවෙන් හිටියේ මේ එන ගේම් වලදී හිටියේ. ඉතින් මේ යාළුවනේ ඔයාලා කියන බලන්න මම මොන වගේ චැලෙන්ජ් එකක් දීලා ගන්න ඕනේ කියලා. කලින් චැලෙන්ජ් එකක් මම කරා මේ අර අවුවිලි චැලෙන්ජ් එක කරා ඊට පස්සේ ආ චැලෙන්ජ් එක තුනක් කරා. කට්ටිය වීඩියෝ වල බලන්න. ඒවට ලයික් එකක් දාගෙන යන්න. පොරමා වහන දමාගෙන වහන ඉවර යන්නේ නැහැ. කවන්නේ මං කෝ වහපන් කියලා මට පුළුවන් තරම් මම වහපන් කිව්වා. පුත් ඒක දමාගෙන කවන්නේ නැහැ. එහෙනම් යාළුවනේ මේ බලන්න දව් මම වහන විදිය බලාගෙන යන්න එහෙනම්. අයියෝ මම වැව්වා අයියෝ මම බේරගන්න අයියෝ කවුරුත් නැද්ද අනේ අයියෝ මම බේරගන්න අයියෝ අනේ අයියෝ මම බේරගන්න මේ ඉතින් යාළුවන්ට බලන්න මම මහල් දහලා දෙන විදිය අම්බෝ ඉතින් ඉන්න බෑ මොනව කරන්නද ඉතින් මම වැව්වනේ කමන්නේ අපි එනයිමු ගෙම්මක් කරන් ඉමු රාවණා ගෙම්ම මේ පොඩ්ඩක් මේ අමාරු ඉන්න මේ මොකද මේ නහය පොඩ්ඩක් කනවා ඉන්දිවර ඉඩි ඒලාවේ බලාගන්න මේ අබ්බි දෙපැත්තට දාලා ඉන්නේ අතින් මේ නහය පොඩ්ඩක් කහන්න ගත්ත ඉන්න බරු නහයට පොඩ්ඩක් වැඩියක් ගියා ඉන්න බෑකෝ නහය කාපම් මගේ නහය කාපම් යකෝ නහය කාපිය ඉන්න බෑ අජල් දැන් නම් ඉන්න බෑ නහය කානවා දීනේ නහය කාපම් එහෙම මේ ගේමක් දීලා මම හිටියේ. ඔබ තමයි චැලෙන්ජ් එක ගේමක් දීලා චැලෙන්ජ් එකක් කරා. මේ ඉතින් ඔයාලා කියන්න උගන්න මේක සුපිරිත කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. තව අටල බලන්න ෂෙයා කරලා දාන්න. දැන් නම් පොඩ්ඩක් අමාරු වලට ලැබුණා තමයි හොඳයි. එහෙනම් යාළුවනේ අපි යන ඊළඟට යන්න. ඔන්න බලන්න නම් මම ඕකෙන් තමයි යක්කා වගේ නැගිටින්න මම දැන් තමයි ගැම්ම ගන්න. මම කඩාගෙන ආයෙත් කොහොමදනේ කණිකල හල්ක් වගේනේ හාල්ක් තමයි යකෝ කැමෙන මොකද හල්ක් තමයි ඉතින් හල්ක් තමයි ඉතින් අය වෙන කවුද ඉතින් මම අනේ යාළුවනේ බලන්න පොඩ්ඩක් පිස්සෙක් වගේ ඉන්නේ ගණන් ගන්න එපා හොඳයි යාළුවනේ එලකිරි මේ අදට මගේ වීඩියෝ ඉවරයි මේ ඊළඟ වීඩියෝ ගැන හම්බෙමු මොකද මේ දැන් නාගන්න ඕනේ මේ ගැහැමතනම් වෙලි යාළුවනේ මේ කට්ටිය ඔබ ලයික් පාරක් දාන්න සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා කුඩක් මේ සපෝට් එක දෙන්න. විතරම කරන් යන්න දෙන වීඩියෝ ටික ගැම්මක් ඉන්න රාවණා ගැම්මෙන් කට්ටිය දාන්න ලයික් එකක් එන්න නේද ජය වේවා. එන යාළුවනේ ඊළඟ වීඩියෝ හම්බෙමු. එහෙනම් ඊළඟ වීඩියෝ හම්බෙමු. bye. Goodbye bro. Thank you my video watching. Bye.